බුදුහාමුදුරුවන්ගේ වත්ත පිළිවෙත හොඳට කරන්න. දැන් ඔය ඇත්තන්ට අත්දැකීම් තියෙනවනේ. අර පැරලිය ස්ටේෂන් එකේ රේල් පීලි දෙකට නැමුණනේ සුනාමි. ගාල්ලේ බුදු පිළිම කී දෙනෙක් කෙල්ලිලා හිටියද? තින්ත පතුරක් ගැලවුණා අපේ බුදුහාමුදුරුවෝ. අරනායක සාමසර කන්ද නායකයා මතකත් ඇති 2016 මාවනැල්ලේ. පවුල් 350ක් විතර එක පස් කන්දට යට වුණා. අර ගමේ මිනිස්සු වැඳපු බුදපු ඒ බුදු පිළිම හෙල්ලුණාද? නැහැ. අපේ බුදුහාමුදුරුවෝ. එනිසා මතක තියාගන්න. ඒ බුද්ධවත හරියට කරන්න. අපි වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කරපු උත්තමයෙක්. උදේ හවා ගෙදර බුදුන් වඳින්න අම්මේ තාත්තේ. හරියනවා කිරි ඉතුරුව වගේ වරදින්නේ නැහැ. දරුවෙක්වත් නොමග යන්නේ නැහැ. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට මේ කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා. සාදු සාදු සාදු.